hello ළමයි හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න මේ තමයි 2026 ජනවාරි මාසේ මගේ vlog එක. හැබැයි ජනවාරි මාසේ තාම ඉවර නැති වුණත් මම මේ vlog එක අප්ලෝඩ් කරද්දී ජනවාරි මාසේ මම කරපු තව දේවල් තියෙන්න පුළුවන්. එහෙම තිබ්බට ඒක මේ vlog එකට ඇඩ් වෙලත් නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට මම ඒවා පෙබරවාරි මාසේ අරගෙන එනවා. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් හදපු vlog එකක් තමයි මේ. දැන් මොකද කරන්නේ මිනිමයිස් අප්ලෝඩ් වෙනවා මගේ vlog එකට දෙන්න අනේ අර කෙල්ල බලන් ඉන්නේ මං ඒ කලින් වීඩියෝ එක ගැන කතා කරන්නේ නැහැ ළමයි. ඇත්තටම අපි KFC එකට ආවා මේ ජනවාරි 15 නාගිගේ බර්ත්ඩේ එක හින්දා කියලා හිතලා අපි එහෙම ආවට මේ බර්ත්ඩේ ට්‍රීට් එකක්වත් එහෙම මුකුත් නෙමෙයි. අපි ඔක්කොම සල්ලි දාලා බෙදාගෙන කන්න කියලා තමයි ආවේ. ඒ එනකොට ළමයි එතන KFC එකේ කැෂියර් එකේ හිටිය ගර්ල්ට අපි වෙනට පොඩ කීත ගිහිල්ලා. ඉතින් ඒ හින්දා එයා කැමති වුණේ නැහැ මං එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනවට. එයා කැමති වුණේ මං එයාගේ නංගි විදිහට ඇක්ට් කරනවට. ඉතින් ඒ නිසා අපි අනවශ්‍ය විදිහේ ෆොටෝස්වත් වීඩියෝස් ගන්න ගියේ නැහැ. ඉතින් මං එයාට උපරිමයෙන්ම සහයෝගය දෙන්න ඕන නිසා මං එතෙන් සිට රඟපෑවේ එයාගේ නංගි විදියට. කොහොම හරි ළමයි KFC එකෙන් කාලා බීලා ඔක්කොම කරලා ඉවර වෙලා රෑ 12ට විතර අපි කට්ටියම නංගිට පොඩි බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න කල්පනා කරා. පොඩි කියන්නේ පොඩිම දෙයක්. මොකද කේක් එකක් ගෙනල්ලා චුටක් කපලා කරලා එයාව සර්ප්‍රයිස් කරන්න. එයා එහෙම නට සර්ප්‍රයිස් වෙන්නේ නැහැ. මොකද එයාට හැමදාම කේක් එකක් කපන හින්දා එයා දන්න එයාට අනිවාර්යෙන් කේක් එකක් ගේනවා කියලා. හැබැයි ඒ වුණාට මෙතන එයා බොරුවට ඇක්ට් කරා එයාගේ බර්ත්ඩේ එකට එයා ලොකුවට කේක් එකක් ගෙනාම සර්ප්‍රයිස් වුණා කියලා. මෙහෙම හිටියට අපේ නංගි දැන් හරිම ලොකු ළමයෙක් ජීවිතේ සමහර ප්‍රශ්න වලට හරිම ගැඹුරු විදියට මුහුණ දීලා හරිම සාර්ථක විදියට ඒ දේවල් ඉස්සරහට අරගෙන යන එක්කෙනෙක්. ඉතින් මට හරිම සතුටුයි ඒ නිසා එයා ගැන. මොකද තව ඉස්සරහට මමත් එයත් එක්ක හැමදාම ඉන්නේ නැති නිසා එයා ඒ දේවල් වලට තනියම මුහුණ දීලා තනියම ඒ දේවල් එක්ක ඉස්සරහට යන්න පුරුදු වෙලා ඉන්න එක මට ඊටත් වඩා ලොකු සතුටක්. ඒ වගේම එයා ළඟම නැති වෙන එක ඊටත් වඩා ලොකු දුකක් ළමයි. නංගිගේ බර්ත්ඩේ එකෙන් දවස් 2-3කට පස්සේ ළමයි මං අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බ හෙයා ට්‍රීට්මන්ට් එකකට. මොකද මගේ කොණ්ඩේ මාර විදිහට ඩ්‍රයි වෙලා. ඒ ඩ්‍රයි වෙච්ච වැඩිකමට මගේ ඩ්‍රැන්ඩ්‍රෆ් ඇවිල්ලා ඩ්‍රැන්ඩ්‍රෆ් හින්දා ඒක කියා ගන්න අමාරු. ඇත්තටම ඊට වඩා ලෙස හිස්ටරි කියනවනම් ඒක ටිකක් කැතයි වගේ. කමක් නැහැ. හිස්ටරි හැදිලා තිබ්බා. හිස්ටරි නිසා ඒකේ කුඩු වැටිලාද කොහෙද මගේ මූණේ පිම්පල්ස් ඇවිල්ලා තිබ්බා. පිම්පල්ස් කියන්නේ රතු පාට චුටි චුටි ගෙඩි වගේ. හැබැයි ඔය එකක්වත් මට කරගන්න හම්බුන්නේ අද දවසේ. මොකද අපේ නාගිගේ බර්ත්ඩේ ට්‍රීට් එක තියෙන නිසා. මම ඔය වොයිස් එකේ කියන්නේ ළමයි සැලූන් එකට අනිවාර්යෙන් යන්න ඕනේ මාස 2කින්. මං හයිබ්‍රෝස් හදලා නැතුව මුණ වානරෙක්ගේ වගේ තියෙනවා කියන දේවල් තමයි ඔය කියන්නේ. මගේ මොකද්ද මන්ද මේ ෆෝන් එකේ අවුල මේ කොච්චර මම මේ විදිහට වීඩියෝ ගත්තත් වොයිස් එකේ මොකක්ම හරි අවුලක් තියෙනවා. ඉතින් ඒ හින්දා හැමදාම මට වොයිස් ඕවර් එකකින් ගේන්න වෙනවා. එදා රෑ 12ට කේක් කැපුවා වගේම අදත් ඉතින් මට කේක් එකක් ගෙනලා කපන්න වුණා ළමයි. මොකද මෙයා පාටි දානකොට ඒ පාඩුවේ මිනිස්සු එනකොට මෙයාගේ බර්ත්ඩේ එකට මිනිස්සු බලනෝනේ කේක් එකක්වත් නැත්තේ කියලා. ඒ නිසා ඉතින් මට මේ සැරේ කේක් එකක් ගේන්න ඕන. කොහොම හරි අපේ නංගි මේ සැරේ එයාගේ බර්ත්ඩේ එකට කේක් දෙකක්ම කැපුවා. කොහොම හරි නංගිගේ පැත්තේ මල්ලිගේ පැත්තේ හැමෝම ඇවිල්ලා මෙන්න මේ විදිහට පොඩි ඩාන්ස් එකක් දාලා නටලා කරලා ඉතින් සතුටු වුණා. ඉතින් ඇත්තට මේ වගේ කාලයක් ලේසියෙන් එන්නේ නෑ ළමයි. මොකද මේ අවුරුදු ගානකට පස්සේ මං හිතන්නේ අපි හැමෝම එකට එකතු වුණේ. ඊට පස්සේ ගියා ළමයි මම මගේ පළවෙනි ෆේෂල් එක කරන්න. මොකද බ්‍රයිට් වෙන සැලූන් එකේ පළවෙනි ෆේෂල් එක මේ. ඔයාලට පේනවා ඇති මගේ මූණ ෆේෂල් එකෙන් පස්සේ මම පෙන්නන්නම්. ඇත්තටම අර ඔක්කොම මේ රෝම කැපුවට පස්සේ මූණේ පිග්මන්ටේෂන් එක හොඳටම පේනවා ළමයි. මොකද මට ගොඩ කාලෙකින් හොඳටම ට්‍රීට්මන්ට් කරන්න හම්බුන්නේ නැහැ. ඒකට ඒ හින්දා පිග්මන්ටේෂන් එක හෙල්මට් එකක් දාලා වගේ පේනවා. මේක යවා ගන්න වෙනම කාලයක් ඉතින් යනවා. උන් ඔය විදිහට තමයි ළමයි මගේ ජනවාරි මාසේ වැඩ කටයුතු සිද්ධ වුණේ. ඉතින් පෙබරවාරි මාසේ මීට වඩා වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මට පුළුවන් වුණොත් මම ඒකේ වීඩියෝ ක්ලිප්ස් අරන් බ්ලොග් වලට ඔයාලට අරන් එන්නම්. එහෙනම් thank you for watching. bye bye. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.